SLD Directors YouTube channel එකේ තවත් වීඩියෝ එකක් තමයි අද මේක උදලා ඉන්නේ. ඉතින් මේ වීඩියෝ කතා කරන්න යන්නේ කොහොමද මෙන්න මේ විදිහට face swap videos හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා දැකලා ඇති මේ දවස්වල TikTok වල වගේම ඔය YouTube වල shorts විදියට මේ විදිහේ trend එකක් යනවා face swap කරන videos. ඉතින් අපි බලමු කොහොමද මේ දේවල් හදාගන්නේ කියලා. වීඩියෝ එක යන්න කලින් කියන්න පහ දින subscribe button click කරලා ඊට පස්සේ bell icon notification වලට දාලා තියගොත් මේක වීඩියෝස් අර ඉස්සරහට දාපු ගමන් බලා ගන්න ඕනේ. ඔය මේ තියෙන අපේ social media මේත් අපි ෆලෝ කරන්න උතත් අන්න පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන link එකෙන් අපේ Telegram group එක සහ WhatsApp channel එක join වෙන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඉක්මනට යන වීඩියෝ එකට. SLD වීඩියෝ එක series channel එකේ තවත් වීඩියෝ එකක් හරි ඉතින් මුලින්ම ඔයාලට කරන් තියෙන සරලවම ඔයාගේ ෆෝන් එකකින් හරි ඩෙස්ක්ටොප් එකකින් හරි ඔයාලා Chrome web browser එකට යන්න. ගිහලා මෙතනින් සර්ච් කරගන්න මේ විදිහට WAN 2.2 කියලා මෙන්න මේ විදිහට. ඉතින් මේ විදිහට සර්ච් කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ සර්ච් රිසල්ට් එක. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ උඩින් මේ WAN AI කියලා සර්ච් රිසල්ට් එකක් මෙන්න මේක ක්ලික් කරගන්න. ඉතින් මුලින්ම ඔයාලට මේකේ ලොගින් වෙන්න තිබුණොත් ඒක ලොගින් වෙන්න ඕනේ. ඔයාලා මුලින්ම මේකෙදි මෙන්න මෙතන try now කියනකුට ක්ලික් කරගන්න. ඉතින් ඒ විදිහට ගියාම මෙතන ඔයාලට login screen එකේ log වෙලා නැතුව පෙන්නයි. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ login කියලා තමයි පෙන්නන්නේ. ඉතින් මේකේ login ගිහිල්ලා ඔයාලට මෙන්න මෙතනින් login in Google දීලා log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් email password දාලා sign up වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට සරලවම මෙතන login with Google දීලා Google account එක select කරලා log වෙන්න පුළුවන්. ඒ විදිහට log වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන අපි face එක swap කරන්න ඕන නිසා අපිට මෙන්න මෙතන ඔයාලට පේන ඇති මේ icon තියෙනවා මෙන්න මේ විදිහට කොටසක් මේකේ වීඩියෝ ඉමේජ් avatar කියලා තියෙනවා. ඉතින් මේකේවා avatar කියන එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා speech to video කියලා මෙන්න මේක ක්ලික් කරලා ඔයාලට පෙන්නනවා මෙන්න මෙතන character swap කියන උඩ ක්ලික් කරගන්න. ඉතින් ওই විදිහට තමයි ක්ලික් කරගන්න තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන standard කියලා වලට පේනවා. ඉතින් මෙන්න මේක ක්ලික් කරලා මේක pro විදිහට සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලා ගන්න තියෙන්නේ මෙතන video කියලා character කියලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙතන video ගිහලා choose from history කියලා තියෙනවා upload from device කියලා තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන upload from device කියලා වගේ PC එකේ හෝ phone එකේ තියෙන වීඩියෝ එකක් select කරගන්න. ඉතින් තප්පර ගානක් තමයි මේකට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලා වීඩියෝ කියන එක උඩ ක්ලික් කරගන්න. මේ විදිහට වීඩියෝ කියන එක උඩ ක්ලික් කරලා upload කියන එකට ගියාම ඔයාලට වගේ වීඩියෝ එක select කරගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට මෙන්න තප්පර 15 අපිට වීඩියෝ ගන්න පුළුවන්. ඉතින් ඒක කවුකම් කරගන්නවා මම. ඉතින් ඒක මෙතන loading වෙනවා. ඒක load වෙද්දී ඔයාලට වීඩියෝ එක මේ විදිහට මෙතන අයින් පෙන්නයි. එතකන් අපි කැරක්ට එකක් මේකට සිල් කරගමු. ඔයාලට ඒකත් ඔයාගේ ඩිවයිස් එකෙම ඒ අදාළ කැරක්ටර් එකක ක්ලියර් ඉමේජ් එකක් අරගන්න. කෙලින්ම මුහුණ කෙලින් තියෙන ඉමේජ් එකක් නම් ගොඩක් හොඳයි. හරි ක්ලියර් හොඳටම තියෙන ඉමේජ් එකක් ගොඩක් හොඳයි. ඔයාලට මේක ගන්න පුළුවන් නම්. ඉතින් ඒ විදිහටම ඔයාගේ වීඩියෝ එකත් ඔයා රෙකෝඩ් කරද්දී හොඳ ක්ලියර් හොඳ ලයිටින් තියෙන හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක ඉඳන් වීඩියෝ එක ගන්න. මොකද එහෙම නැත්තම් පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ නිසා මම දැන් මෙතනින් මගේ ඉමේජ් එක අප්ලෝඩ් කරගන්නවා. ඉතින් මෙතන අපි බලන් ඉන්න ඕනේ මෙතන පොඩ්ඩක් මේ ඉමේජ් එකයි මේ වීඩියෝ එකයි මෙතන අපිට ඇපිය වෙනකම් මේ විදිහට වඩ පෙන්නත් දැන් ඉමේජ් එක ඇපි වුණා. තාම වීඩියෝ එක ඇපි වුණේ නැහැ. හරි ඉතින් ඔයාලට ඊට පස්සේ පේනවා ඉතින් මෙන්න මේ විදිහට මගේ වීඩියෝ එක ඇපි වෙලා තියෙනවා. ඒ වගේම මෙතනින් මගේ ඉමේජ් එක ඇපි වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි තියෙනවා. ඔයාලා ආයෙත් බලා ගන්න චෙක් කරගන්න පෙල් චෙක් කරගන්න මේ විදිහට මේක avatar කියන එකට දාගන්න ඕනේ. ඒ වගේම character swap කියන එකට දාලා මෙන්න මෙතනින් pro කියන එක දාගන්න. එතකොට ගොඩක් හොඳ quality එක හැදෙනවා. ඉතින් මේකෙදි අපිට credits අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔයාලා credit ඕන නම් ඔයාලා මෙන්න මේ විදිහට මෙතනින් ටික් එක දාගන්න පුළුවන්. එහෙම අවශ්‍ය නම් ඒක ඔයාලට buy කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලට buy කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේක credit නැතුවත් අපිට දාගන්න පුළුවන්. හැබැයි පොඩි කාලයක් වෙලා යනවා. පොඩි කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ මේකේ අපි මෙන්න මේ විදිහට අපිට තියෙන්නේ no credit විදියට අපි මේක ක්ලික් කරාම අපේ වීඩියෝ එක create වෙන්න ඕන වීඩියෝ එක queue එකකට add වෙනවා. ඒ කියන්නේ පොඩි වෙලාවකට මේක processing එකකට යනවා. අපිට එවෙලෙම ඉක්මනට හදලා ගන්න දෙන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ ඒක ගානට process කරලා තමයි දෙන්නේ. ඉතින් මේක ඔයාලට පුළුවන් ගෙවීමක් කරලා ඕනනම් මේක අරගන්නත්. එහෙම නැත්නම් මේ විදිහට කරන්න පුළුවන්. මෙහෙම කරද්දි පොඩි කාලයක් ගත වෙනවා. සාමාන්‍යයෙන් පැය භාගයක් වගේ වුණත් යන්න පුළුවන් සමහරලාට. ඉතින් ඒක සම්පූර්ණම ඒක ඔයාගේ වීඩියෝ එකයි ඒකේ තියෙන සංකීර්ණත්වය මත තමයි ඒක රඳා පවතින්නේ.
ඉතින් අපි බලමු කොහොමද මේක වීඩියෝ එක වෙලා එන්නේ කියලා. ඉතින් මම දැනට මේකෙදි වීඩියෝ එකක් හදාගත්ත එකක් තියෙනවා. ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ විදිහේ වීඩියෝ එකක්. ඉතින් ඔයාලට පේනවා ඉතින් දැන් මේකේ මෙන්න මේ වගේ තමයි මෙන්න මේ විදිහට කැරක්ටර් එක ස්වැප් වෙලා තියෙන්නේ. ඉතින් මම මේ කැරක්ටර් එකට දැම්මේ මම මගේ මෙන්න මේ වගේ වීඩියෝ එකක්. ඔයාලට පේනවා ඉතින්. ඉතින් වෙන මෙන්න මේ වගේ වීඩියෝ එකක් තමයි තියෙන්නේ මේ කැරක්ටර් එකේ. මෙන්න මේ වගේ වීඩියෝ එක මගේ වීඩියෝ එක මෙන්න මේ විදිහට තමයි මම දැම්මේ. ඉතින් වෙන මම මගේ කරන මූව්මන්ට් හැම එකක්ම එයා ට්‍රැක් කරලා ඒ විදිහටම කැරක්ටර් එක ස්වැප් කරලා ඒ විදිහට මූව්මන්ට්ස් ටික එයා දීලා තිනවා. ඉතින් හොඳට මතක තියාගන්න අනිවාර්යෙන් හොඳ ක්ලියර් ඉමේජ් එකක් මේකට ඇඩ් කරන්න ඕනේ කියලා. ඒවගේ වීඩියෝ එකත් ඒවගේම හොඳ කලිය හොඳ කොල්ටි විඩිය ගන්න ගොඩක් හොඳ. ඉතින් ඔන්න විදිහට තමයි ඔයාලා කැරක්ටර් ස්වැප් කරගන්නේ මේකේ මෙන්න මේ van 2.2 කියන AI එක යූස් කරලා ඔයාලට ක්‍රෙඩිට් අවශ්‍යතාවයක් නැහැ. කිව් එකට මේක මූව් වෙනවා. ඉතින් ඔයාලට කිව් එකට දැම්මෙන් පස්සේ ටිකක් බලාගෙන ඉන්න වෙනවා. මොකද එවෙලෙම අපිට හදලා දෙන්නේ නැති නිසා ඒගොල්ලෝ. ඉතින් ප්‍රශ්නයක් නෑ. ඔයාලට පුළුවන් ටික වෙලාවත් දාලා තියන්න මේක කාලේ ටිකක් ගත වෙන වැඩක්. ඉතින් ඒ වුණාට මේකේ හොඳටම මේකේ වීඩියෝ එක ක්‍රියේට් වෙලා එනවා. ඉතින් ඔන්න විදිහට තමයි ඔයාලා කැරක්ටර් ස්වැපින් වීඩියෝ එකක් ක්‍රියේට් කරගන්න. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මේ වීඩියෝ කතා කරන් දෙනවා. ඔයාලට තේරෙන්නේ කොහොමද මෙන්න මේ ෆේස් ස්වැපින් වීඩියෝස් හදාගන්නේ කියලා හරි විදිහටම. මේ වීඩියෝ හොඳයි කියලා දන්නවන්ට ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම මේක ඔයගොල්ලෝ දන්න යාළුවෙක් ඉන්නවා. අනිවාර්යෙන් ඒක දැන් ෂෙයා කරන්න මතක් කරන්න. ඒ වගේම පහල තියෙන subscribe button click කරලා ඊට පස්සේ bell එක ගන්න notification වලට දාතිය ගොත්තයි. මේක වීඩියෝස් වල ඉස්සරහට දාපු ගමන් බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ social media. මේකත් අපේ follow කරන්න මතක් කරන්න. පහල description එකේ link එකෙන් අපේ Telegram group වලට සහ WhatsApp channel join වෙන්න අමතක කරන්න එපා. එහෙනම් අදට සමු ගන්නවා ඊළඟ වීඩියෝ එකකින්.